තෙරුවන් සරණයි. අද අපි සාකච්ඡා කරන්නට යන්නේ ලෝතර බුදු පියාණන් වහන්සේ මහා පරිනිබ්බාන සූත්‍රයේදී ආනන්ද හිමියන් වහන්සේ දෙසා භූමිකම්පා ඇතිවන්නට හේතු 8ක් පිළිබඳව දේශනා කරන්නට යෙදුණා. එම දේශනාවන් 8 පිළිබඳව කෙටියෙන් නම් සාකච්ඡා කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ. මේ ප්‍රත්‍ය 8 පළමු ප්‍රත්‍ය නම් ආනන්දීනි මේ පොළව දී ආධාර කොට පිහිටියේ වේ. දිය වාතය ආධාර කොට පිහිටියේ වේ. වාතය අහසෙහි සිටියේ වේ. ආනන්දේනි යම් විටක මහා වාතයෝ හමද්ද මහා වාතයෝ හමන්නා වූ දිය සොලවද්ද දිය සෙලවුනේ පොළව සොලවාද එසේ වූ කල මහා භූමිකම්පා ඇති වේ. දෙවෙනි ප්‍රත්‍ය නම් සද්දිමත් චිත්ත වශීතාලත් මහණෙක් හෝ බමුණෙක් වේද මහත් සද්‍රිය ඇති මහානුභාව ඇති දෙවියෙක් හෝ වේද ඔහු විසින් පෘථිවි සංඥාව මද ලෙස වඩන ලද්දේ වේද අප සංඥාව අප්‍රමාණ කොට වඩන ලද්දේ වේද හිතෙම මේ පොළව සොලවයි උඩු දෙසට සොලවයි උයටු දෙසට සොලවමින් හාත්පසින් සොලවයි වඩාත් විවුලවයි මහත් භූමිකම්පා ඇතිවන්නට දෙවෙනි ප්‍රත්‍යයයි. තුන්වෙනි ප්‍රත්‍ය නම් යම් කලෙකී බෝසත් දෙමෙන් තුසී දෙවුනාකායින් සැව සිහි ඇත්තේ නුවණ ඇත්තේ මව් කුසට වඩීද එකල්හි මේ පොළව සැලෙයි මහා භූමිකම්පා ඇතිවන්නට දෙවෙනි ප්‍රත්‍යමයයි. සිවන ප්‍රත්‍ය නම් යම් කලෙක බෝසත්යම සිහි ඇත්තේ නුවණ ඇත්තේ මව් කුසින් බිහි වේද එකල්හි මේ පොළව සැලෙයි හාත්පසින් සැලෙයි මහා භූමිකම්පා ඇතිවන්නට සිව්වැනි ප්‍රත්‍යමයයි. පස්වැනි ප්‍රත්‍ය නම් යම් කලක තථාගතතෙම නිරුක්තර සම්‍යක් සම්බෝධි සමාධිගමය කෙරෙද්ද එකල්හි මේ පොළව සැලෙයි වඩාත් සැලෙයි මේ භූමිකම්පා ඇතිවන්නට පස්වන හේතුවයි. හයවෙනි ප්‍රත්‍ය නම් යම් කලක තථාගතතෙම නිරුත්තර දම්සක් පවත්වාද එකල්හිද මේ පොළව සැලෙයි. හත්වන ප්‍රත්‍ය නම් යම් කලක තථාගතතෙම සිහි ඇත්තේ මහානුභාව ඇත්තේ ආයු සංස්කාරය හරීද එකල්හි මේ පොළව සැලෙයි හත්පසින් සැලෙයි මහා භූමිකම්පා ඇතිවන්නට හත්වන හේතුව එයයි. අටවන ප්‍රත්‍ය නම් යම් කලෙක තථාගතතෙමේ අනුපාදිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවේද එකල මේ පොළව සැලෙයි හාත්පසින් සැලෙයි වඩාත් සැලෙයි වෙවුලවයි මේ මහා භූමිකම්පනය ඇතිවන්නට අටවන හේතුවයි. භූමිකම්පනය නැතිවීමට හේතුව මේ ප්‍රත්‍ය 8 පිළිබඳව ලෝතර බුදු පියාණන් වහන්සේ ආනන්ද තෙරුන් වහන්සේ දෙසා මහා පරිනිබ්බාන සූත්‍රය තුළ ඊටාම විග්‍රහාකාරයට මෙම කරුණු 8 පිළිබඳව විග්‍රහ කර තිබෙනවා. මේ භූමිකම්පනය නැතිවන්නට හේතු 8 පිළිබඳව අද සාකච්ඡාව තුළින් සාකච්ඡා කරන්නට යෙදුණු සියලු